මේ ඔඩියෝ බුක් එක ඇනයින් විශ්ලේෂණයට අදාළව ඉනෝගනික් වල අපි විශේෂයෙන්ම බලන්න ඕන දේවල් ටික නිකන් ටට්ටක් ගාලා මතක් කරගෙන යන්න. ඇනයින් විශ්ලේෂණය කියවම මුලින්ම ඔලුවට එන්න ඕන එක තමයි තනු කම්ලයක වායු ලබා දෙන ප්‍රභේද සෙට් එක. ඒ 6 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ සහ යාලා ලබා දෙන වායුන්. දැන් කාබනේට් සහ බයිකාබනේට් කියන දෙන්නට තනු කම්ලයක් තමයි කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඊගාවට SO32- සල්ෆයිඩ් වලට තනු කම්ලයක් දෙමම SO2 පිට කරනවා. සල්ෆයිඩ් S2- වලට තනු කම්ලයක් දෙමම H2S පිට කරනවා. ඊට පස්සේ තයෝසල්ෆේට් S2O32- වලට තනු කම්ලයක් දෙමම සල්ෆර් අවක්ෂේපය දෙන ගමන් SO2 පිට කරනවා. අවසාන වශයෙන් නයිට්‍රයිට් NO2- වලට තනු කම්ලයක් දැම්මම NO2 වායුව දුඹුරු පාට වායුවක් විදිහට පිට කරනවා. අනිත් ඔක්කොම වායුව අවර්ණයි, මෙයා විතරක් දුඹුරු පාටයි. ඊළඟට ප්‍රධාන වශයෙන්ම තව ඇනයින් විශ්ලේෂණ අපි කතා කරන දෙයක් තමයි හේලයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂා. හේලයිඩ් ඕන එකට ගැලපෙන එකක් තියෙනවා. ඔය ලෙඩ් 2+ වලට මොකක් හරි හේලයිඩ් ලෙඩ් ඕන ලෙඩ් 2+ එක ඕනෑම හේලයිඩ් එකක් ගත්තාම මේගොල්ලෝ සාමාන්‍ය සීතල වතුර අවක්ෂේප රත් කරද්දී උණු වතුර මේගොල්ලෝ දිය වෙනවා. නැවත සීතල කරද්දී ආරම්භයේ තිබ්බ අවක්ෂේපෙම හම්බෙනවා. හැබැයි පොඩ්ඩක් ස්වරූපේ වෙනස් වෙලා තියෙනවා. අර කටු තියෙන විදිහට ඉදි කටු තුඩු වැනි අවක්ෂේපයක් තමයි හම්බෙන්නේ. ඒක මම පාටවල් ටිකක් කියන්නම්. ලෙඩ් හේලයිඩ් වලින් PbCl2 සුදු පාටයි, PbBr2 සුදු පාටයි, PbI2 විතරක් සාමාන්‍යයෙන් කහ නැත්නම් අපි කියනවා රන්වන් කහ පාටයි. ඊට අමතරව දැන් එතනින් හේලයිඩ් එකිනෙක වෙන් කරගන්න බෑ. ඒක හේලයිඩ් වලට පොදුවේ ගැලපෙන පරීක්ෂණයක්. හේලයිඩ් එකිනෙක වෙන් කරගන්න ඕන නම් ඔකට කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් දෙකක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි සිල්වර් ප්ලස් දාලා කරන පරීක්ෂණය. අනිත් එක තමයි ගෝලිකාවේ පරීක්ෂණය. එහෙම නැත්නම් බුබුලේ පරීක්ෂණය. සිල්වර් ප්ලස් දානකොට AgCl, AgBr, AgI විදිහට ওই තුන් දෙනාගෙන් අවක්ෂේප හම්බෙනවා. AgCl සුදු පාටයි, AgBr ලා කහ පාටයි, AgI කහ පාටයි. හැබැයි මේගොල්ලෝ පාටවල වලින් වෙන් කරලා අඳුර ගන්න අමාරුයි. ඒ නිසා මේගොල්ලෝ වෙන් කරලා අඳුර ගන්න අපි තනුක ඇමෝනියා සහ සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවද නැද්ද කියන එක බලනවා. AgCl තනුක ඇමෝනියා වල වුණත් සාන්ද්‍ර ඇමෝනියා වල වුණත් ඕනෑම ඇමෝනියා එක දිය වෙනවා. AgI ඔය දෙකෙන් කිසිම ඇමෝනියා එක දිය වෙන්නේ නැහැ. AgBr තනුක එකේ නම් බෑ කියනවා. නමුත් සාන්ද්‍ර එකේ විතරක් දිය වෙනවා. ඒත් ඔය ටික තෝරා බේරාගෙන කවුද හරියට මුලින් ඉඳන් හිටපු හේලයිඩ් එක කියලා අපිට වෙන් කරගන්න පුළුවන්. ගෝලිකාවේ පරීක්ෂාවේදී කරන්නේ අපි CCl4 වල Cl2 දිය කරලා ගෝලිකාවක් හදා ගන්නවා. ඕකට උඩින් අපි හේලයිඩ් එක තියෙන ජලීය ද්‍රාවණයක් දානවා. I- දැම්මොත් I- ඔතනදී I2 දක්වා ඔක්සිකරණය වෙලා එයා ගෝලිකාවට ගිහිල්ලා දම් පාට ගෝලිකාවක් හදනවා. ඊට පස්සේ Br- උඩින් ජලීය ද්‍රාවණයෙන් ආවොත් Br- Br2 වලට ඔක්සිකරණය වෙලා එයා පල්ලෙහා කලාවට ගිහිල්ලා රතු දුඹුරු පාට ගෝලිකාවක් හදනවා. Cl- ජලීය ද්‍රාවණයෙන් ආවොත් විශේෂයෙන් මොකුත් නිරීක්ෂණයක් හම්බෙන්නේ නැහැ. ඒතකොට නිරීක්ෂණ තුන මත පදනම් වෙලා හරියටම කොහොමද මේක පාට වෙනස් වෙන්නේ කියලා බලලා අපිට ඒ අනුව කවුද උඩින් දාපු ජලීය ද්‍රාවණේ ඉඳලා තියෙන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. ඔය තමයි හේලයිඩ් වලට අදාළ කතන්දරේ. ඊළඟට වැඩිපුර විස්තරයක් තියෙන කෙනෙකුට කියලා ඉන්නවා තයෝසල්ෆේට්. තයෝසල්ෆේට් වල එකක් තමයි අම්ලයක් දැම්මම අවක්ෂේපයක් දෙන ගමන් වායුවක් පිට කිරීම. මේක මම චුට්ටකට කලින් කිව්වා. අනිත් එක තමයි මේ සිල්වර් ප්ලස් ඉන්න තැනකට තයෝසල්ෆේට් දැම්මම මුලින්ම හම්බෙනවා සිල්වර් තයෝසල්ෆේට්. මේක සුදු පාට අවක්ෂේපයක්. හැබැයි මේක අස්ථායි. මේක ක්ෂණිකව ඉබේම කැඩිලා යනවා Ag2S වලටයි SO3 වලටයි. අපි කියනකොට සුදු ඇඳගෙන කළු ඇඳින් ප්‍රතික්‍රියාවක් කියලා. මොකද සිල්වර් තයෝසල්ෆේට් සුදු පාටයි. එයා ඉබේම කැඩලා හම්බෙන Ag2S කළු පාටයි. ඊළඟ කාරණාව ලෙඩ් 2+ තියෙන තැනකට තයෝසල්ෆේට් දාන එක. තයෝසල්ෆේට් දැම්මම ලෙඩ් 2+ ඉන්න තැනකට ලෙඩ් තයෝසල්ෆේට් හම්බෙනවා. මේකත් සුදු පාටයි. සිල්වර් වල වගේම තමයි. මෙයා ඉබේම කැඩලා යන්නේ නැහැ. හැබැයි රත් කරොත් චුට්ටක් රත් කරොත් මෙයා සිල්වර් කැඩුනා වගේම PbS ලෙඩ් සල්ෆයිඩ් වලටයි SO3 වලටයි කැඩලා යනවා. ලෙඩ් සල්ෆයිඩ් කියන එක නා අර සිල්වර් සල්ෆයිඩ් එක වගේම කළු පාටයි. ඒ කියන්නේ නිරීක්ෂණයේ සුදු ඇඳගෙන කළු ඇවිදින් එකක්ම තමයි. නමුත් මේ අර ඒ නිරීක්ෂණය ගන්න එතන රත් කරන්න ඕන. සිල්වර් වල රත් කරන්න අවශ්‍ය නැහැ. හරි. તો ওই විදිහට තමයි තයෝසල්ෆේට් අපි වෙන් කරලා හඳුනා ගන්නේ. ඊට අමතරව තව කතා කරන්න පුළුවන් සල්ෆයිඩ් සහ සල්ෆේට් කියන අයන දෙක වෙන් කරගන්න හැටි. ඒක නම් හරිය ලේසි එකක් තියෙන්නේ. මේ දෙන්න ඉන්න තැනකට ඒ කියන්නේ දෙන්න වෙන වෙනම ඉන්න තැනකට බේරියම් ක්ලෝරයිඩ් වගේ දෙයක් දානවා. සල්ෆයිඩ් හදනවා බේරියම් සල්ෆයිඩ් අවක්ෂේපය. සල්ෆේට් හදනවා බේරියම් සල්ෆේට් අවක්ෂේපය. මේ දෙන්නට තනු කම්ලයක් දැම්මම බේරියම් සල්ෆයිඩ් දිය වෙනවා. බේරියම් සල්ෆේට් දිය වෙන්නේ නැහැ. ඒ අනුව ඒ දෙන්න වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. අවසාන කාරණාව නයිට්‍රේට් නයිට්‍රයිට් වෙන් කර ගැනීම. වෙන් කර ගැනීම කියන්නේ මේ දෙන්නම හරියටම වෙන් කර ගන්න ඕන නම් තියෙන හොඳම ක්‍රමය තමයි සාන්ද්‍රිත් සීල් දාලා බලනවා. සාන්ද්‍රිත් සීල් දානකොට නයිට්‍රයිට් වලින් මේ දෙන්න වෙන් කර ගන්න හොඳම දේ තමයි තනුකෙත් සීල් දාලා බලනවා. සාන්ද්‍රිත් සීල් නෙවෙයි. තනුකෙත් සීල් දානකොට නයිට්‍රයිට් නම් දුඹුරු පාට වායුවක් පිට කරනවා. නයිට්‍රේට් පිට කරන්නේ නැහැ. නයිට්‍රේට් තනුක අම්ලයක මේ NO2 දුඹුරු පාට වායුව පිට කරන්නේ නැති වුණාට සාන්ද්‍ර අම්ල දැම්මොත් නම් දුඹුරු පාට වායුව පිට කරනවා. නයිට්‍රයිට් කියන එක නේ කියන්නේ NO2- කියන එක නා තනුක සාන්ද්‍ර ඕන එකක් එක්ක දුඹුරු පාට වායුව පිට කරනවා. එනවා එතනින් මේ දෙන්න වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. තනුක සාන්ද්‍ර ඕන එකක් එක්ක වායුව පිට කරනවා නම් ඒ නයිට්‍රයිට් NO2-,
තනුක එකත් එක්ක දුඹුරු පාටක් පිට කරන්නේ නැතුව සාන්ද්‍රිකත් එක්ක විතරක් පිට කරනවා නම් NO3-. ඊට පස්සේ අර මෙයාගේ තියෙනවා මොකද්ද දුඹුරු බලය පරීක්ෂාව කියලා. ඔය අපි අදාළ නයිට්‍රේට් එක තියෙන දැනකට අලුතෙන් හදපු ෆෙරස් සල්ෆේට් FeSO4 ටිකක් දාලා මේකේ බිත්තිය දිගේ සාන්ද්‍ර සල්ෆියුරික් බිඳු ටිකක් දානකොට ඒ කලාප දෙක වෙන් කරන සීපාවෙන් දුඹුරු පාට වලල්ලක් ඇති වෙන එක. ඕක නයිට්‍රේට් වලට තමයි අපි පරීක්ෂා කරන්නේ සාමාන්‍යයෙන්. නමුත් ඕක නයිට්‍රයිට් වලටත් ওই නිරීක්ෂණය දෙනවා. ඒ නිසා දෙන්න වෙන් කරගන්න මේක ගැලපෙන්නේ නැහැ ඇත්තටම. ඊට අමතරව අපි කියනවා අර ඇමෝනියා හදන ක්‍රම 7න් 7 වෙනි ක්‍රමය. ඒ කියන්නේ නයිට්‍රේට් හරි නයිට්‍රයිට් හරි ඉන්න තැනකට ඇලුමිනියම් හරි සිංක් හරි දාලා බාෂ්පික මාධ්‍යය උණුසුම් කරද්දී ඇමෝනියා පිට වෙනවා. ඉතින් ওই පරීක්ෂණිනුත් නයිට්‍රයිට් වෙන් කරගන්න බෑ. නමුත් දෙන්නගෙන් කවුරුහරි හිටියා කියලා දහවුරු කරගන්න පුළුවන්. ඔය තමයි ඇනයන විශ්ලේෂණයට අදාළ මූලිකව අපි දැනගෙන ඉන්න ඕන කාරණා ටික.